5, 4, 3, 2, 1. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින දවසක පාබේදෝ අහසේ මග අල්ලන්න ආස ගමනේ පුරන් උදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ ආසේ හඳ අල්ලන්න ආස ගමනේ අපේ සහෝදර මධ්‍යස්ථාන පාරිකාවන්ගේ අවසරයි ඒ වගේම ආදරණීය සිස්ටර්වනේ මම හිතන්නේ මෙතන බොහෝ දෙනෙක් මට හම්බුනේ මීට අවුරුදු 2කට කලින් හම්බෙලා මෙතන ඉන්නවා ඊට පස්සේ ජනදාස් 23 ඉඳන් 4 25 වෙනි අවුරුද්දේ 3 වෙනි අවුරුද්ද ඉතින් අද වගේ දවසක් එනකම් බලාගෙන හිටියා ඕගොල්ලන් මෙතන ඉන්නේ දැන් ජීවිතේ මේ ඉස්සරහ පොලින් දෙකේ ඉන්නේ ජීවිතේ අඩිය ජීවිතේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පිරිසක් ඊළඟ පිටිපස්සේ අඩියෙන් ඉන්නේ ජීවිතේ තේරුම් ගන්න සහ රස්සාව කියන්නේ මොකද්ද ඉස්සරහ ජීවිතේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ගමනක් යන පිරිසක් ඉතින් මට ඔයගොල්ලෝ දෙගොල්ලම එකට මුණ ගැස්සන්න ලොකු අවශ්‍යතාවයක් තිබ්බා එකක් ඔයගොල්ලන්ගේ අත්දැකීම් අනිත් අයට දෙන්න එයාලගේ අත්දැකීම් ඔයාලට ගන්න ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර ලින්ක් එකක් හදන්න කාලමක් හදන්න උවමනාව තිබ්බා ඉතින් ඒ නිසා ඔයගොල්ලන් ජීවිතේ ඔයගොල්ලෝ ලොකු ජයග්‍රහණයක් කළා MEQ level 4 ගන්නවා කියන්නේ ඔයාලා ලොකු ජයග්‍රහණයක් කළේ ඒක ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ වෙලාව රසාවක් කරන ගමන් ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට ආපු එක ගැන ඔයගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ වගේ ලස්සන සුන්දර දෙයක් නිර්මාණය කරපු දැන්ට ඉන්න පන්තිවලට ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ මීළඟට අපට විශාල කැපවීමකින් කටයුතු කරන නිරතුරුවම අපට පසුබිම් සැවැල්ලක් සිටින ලක්මාලි ගුරුතුමිය ඔබටයි මේ අවස්ථාව. ළඟින් පාඨමාලා උපදේශිකා ශානිකා මහත්මියගේ අවසරයි කේක් උපදේශිකා නන්දනි ගඩොල්කරගේ ගුරුතුමියගේ අවසරයි දයාවතර දරියනි ඕගොල්ලන්ව ටික කාලෙක ඉඳන් ගන්නවා ඒකනේ ඇත්ත ඒ වගේම තමයි අපිත් එක්ක සම්බන්ධ වෙච්ච මොහොතේ ඉඳන් ගුරුතුමියට ඔයාලව බාර දෙනකල් ඔයගොල්ලන්ගේ මූලික වැඩ කටයුතු සේරම කරන්නේ ආයතනයේ මගින් මුලින්ම මම කියන්න ඕනේ මේ ආයතනය හදලා දුන්න ඔයගොල්ලන් මේ ආයතනයට ගෙන්නන්න අපිට අවකාශය ලබා දුන්න අපේ හිටපු සභාපතිතුමා එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ සමහර විට නිෂ්ඨ වැඩි වැටුපක් ওই දරුවාට ගන්න ඇති ඒ මිස්කි මහන්සිය නිසා ඒක ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා රැකියා කරන අයට සුබම සුබානාගතයක් දරුවනේ සන්තෝෂයි ඔයගොල්ලෝ ආවෙක ස්තුතියි උපදේශිතුමේට ස්තුතියි මේ වගේ දෙයක් සූදානම් කළාට
ස්තුතියි පුරුතමෙනි. දැන් කාලේ එළඹ තිබෙන්නේ එම උත්සව අවස්ථාවේ ආරම්භ වෙතට. එනම් මෙහි පැමිණ සිටින සොයුරියනි. ඔබගේ අත්දැකීම් අප හා බෙදා ගැනීමට ඔබට වේදිකාව බාරයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ආදරණීය ගුරු නැණියන්ට සහෝදර සහෝදරියන් වෙත හැමෝගෙම අවසරයි. කියන්න තියෙන්නේ මමත් දැන් අද හොඳ තැනක ඉන්නවා. හොඳ සැලරි එකක් ගන්නවා. ගන්නෙත් මේ කෝස් එක හන්දා. ඕගොල්ලෝ මේක කරගන්න අත්තරින්න එපා, මැදදී වැටෙන්න එපා, කිසිම දෙයකට සැලෙන්න එපා. මේ කෝස් එක කොහොම හරි කරගන්න ඕගොල්ලෝ. මේ මට කියන්න තියෙන මිස්ටේකින් ගොඩක් ස්තුතියි අපේ පස්සෙන් හිටියට කවදාවත් අමතක කරන්න බෑ. ඕගොල්ලන්ට කියන්නේ කොහොම හරි මේක අතාරින්න නැතුව කොහොම හරි කරගන්න ඕගොල්ලෝ. මේක කොහෙදවත් අතාරින්න එපා. ඕගොල්ලන්ට තව ලෙවල් තියෙනවා. ඒ ලෙවල් වලටම යන්න ඩිග්‍රිය වෙනකම්ම කරගන්න කොහොම හරි. Thank you. First practical exam කරලා තිබ්බේ ජොබ් එක යන අතරමඟ කුමාරි කරගත්තා. ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ කුමාරි මේක කරගන්න මේ සර්ටිෆිකේට් එක ගොඩක් වටිනවා. මේකට ගොඩක් ලොකු වැලියු එකක් තියෙන කම්පැනි ඉස්සර. කරගත්තා එක කියන්නේ මේක මෙතනින් නවත්තන්න එපා. ඩිග්‍රිය කරන්න නැත්නම් ඉන්නේ පාත් එක ඉස්සරහට යන්න. හැමදාම දුබානා. කෝස් එකේ නැති ජොබ් එකේදී තියෙන ඒවා ගොඩක් වෙනස්. අපි සම් එක ගහලා එකතු කරද්දී ඒගොල්ලෝ එකතු කිරීම ගහලා එකතු කරනවා. එතන අපේ ඇඩ්වාන්ස් එක. ඒගොල්ලෝ ඩොට් එකක් ටයිප් කරගෙන ගිහලා එකතු කරන්නේ. 1 2 3 4 1 1 එකතු කරලා. මේ කෝස් එකෙන් ඉගෙන ගන්නවා ෆන්ක්ෂන්ස් ගොඩක්. මේ ෆන්ක්ෂන් භාවිතා කරලා අපිට ටක් ගාලා වැඩි ලේසි කරනවා. සමහර අය පැය දෙක තුන කරන එක විනාඩි දෙකකින් තුනකින් අපිට කරන්න පුළුවන්. මේ කෝස් එකෙන් තමයි සිස්ටම් එකට ගියේ අතන. කෝස් එකේ සර්ටිෆිකේට් එක ට්‍රේනින් එක. මම ඒකේ පර්මනන්ට් වුණා. ඒ පර්මනන්ට් කරපු එකට ඔයගොල්ලෝ මේකේ බේස් එක හදාගන්න. ඊට පස්සේ next ජොබ් එකක් කරනවනේ ඔයගොල්ලෝ මොකක් කරන්නේ? අන්නේ එක්ස්පීරියන්ස් එකට ඔයාලගේ සැලරි වැඩි වෙනවා. දැන් ඔයාලා ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ ඉස්සරහට ඇක්ට් කරගෙන යන්න. අපි කිව්වොත් අපි MQ පොයින්ට් එක සම්පූර්ණ කරලා ගියලා අපිට වැලියු එක කියා ගන්න බෑ. ඇත්තටම මේක ගොඩක් ලොකු වැලියු එකක් හම්බ වෙනවා අපිට. ඇත්තටම මට කියන්න තියෙන්නේ මෙතනින් NVQ කෝස් එක කරන අය කෝස් එක 4 එක කරලා නතර වෙන්න එපා. මොකද අපිට 4 එකකින් හම්බෙන වැලියු එක කියලා නිම කරන්න බෑ. එතකොට මට විශ්වාසයි level 5 එකේ වැලියු එක ඊට වඩා ගොඩක් වටිනවා. මම කියන්නේ පාස් වෙන හැමෝම කියනවාම මෙතනින් නතර වෙන්නේ නැතුව 5 එක කරන්න 5 එක කරලා 5 කරලා 6 එකක් කරන්න. එතකොට ඔයාලා කරලා ඉවර කරනවා ඔයාලට හම්බෙන වැලියු එක කියලා නිම කරන්න බෑ. තියරි එකට යන්න ඊට පස්සේ එක්සෑම් එක ඉවරනාට පස්සේ තමයි ජොබ් එකක් හම්බුනේ. ඒක හොඳ රෙස්පෙක්ටිව් කම්පැනියක්, සොෆ්ට්වෙයාර් ඩෙවලොපින් කම්පැනියක්. ඊට පස්සේ මම ඒ වගේ තැනකට ජොබ් එකකට යන්න මට බේස් එකක් නෙමෙයි ලෙවල් 3 එක. ඒකට මම මිස්ටයි, ගෑන්සර්ටයි අපේ ගයිසින් එක මතක් ගන්න ඕනේ. එයා හරි හොඳයි. අපිට බැලලා තියෙනවා නැතුව නෙමෙයි. රවල් පොණ්ඩ කමන්න කියලා වද දීලා තියෙනවා. ඒක වදයක් වුණාට දැන් ඒක තේරෙනවා තමයි රවල් පොණ්ඩක් කමාගෙන ඔෆිස් එකකට යනකොට තියෙන මේ රෙස්පෙක්ට් එක වෙන අර ගවර්න්මන්ට් එකට ගියාට කිසි ගාණක් නැහැ. ඊට පස්සේ ඔක්කොම සවත්වත් දාන්න ගිහලා වැඩක් නැහැ. මගේ ජීවිතේ මම අර අයාලේ ගිය ජීවිතේ වැදගත් මාර්ගයකට ගියේ මේ කෝස් එකකින්. මම මෙතන නවත්තන්නේ නැහැ කොහොමද? level 5 කරනවා. කරන්න ඉන්නේ level 5 කරලා level 7 දක්වා යනවා. මම කියන්නේ ඔයගොල්ලෝ නවත්තන්න එපා. level 4 next දැන් මෙතන දෙන්නෙම ජොබ් සිරිස් ගැන කියවෙන්න. මේ කෝස් එකේ ඉතින් ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න දන්නේ නැති දේවල් තියෙනවා මගෙන් අහන්න. මම ආපු දවස්වලත් ඔයගොල්ලන්ට උදව් කරා ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති නේද? එච්චරයි කියන්නේ ඉතින් හොඳට ඉගෙන ගන්න මේක මෙතනින් නවත්තන්න එපා. ඉතින් ඉහළ ගන්න එක්ක ඩිග්‍රියක් කරන්න නැත්නම් මේ පාත් එකේ ඉස්සරහට යන්න. මොකද නිකල් 5 එක කරලා වාට කෙලිම වයනතු 7 ඇප්ලයි කරන්න ඕනවා. එහෙනම් 7 එක කරා කියන්නේ තනිකර ලංකාවේ පිළිගත්ත ඩිග්‍රියක් විදිහට තමයි 7 කියන්නේ. වාට බය නැතුව ලක්ෂ 2.5 උඩ පඩියකට වාට බය නැතුව යන්න පුළුවන් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් ලෙවල් 7 එක කරා කියන්නේ. ඉතින් ඒ හින්දා ඒ පාත් එක ඉස්සරහට යන්න ඕගොල්ලන්ට සුබ පතනවා. Thank you. ඒ හොඳට බැලුම් ගැහුවා. ඊට පස්සේ මිස් ඒ බණින්නේ අපේ හොඳටමයි. එයා කිසිම කවුරුගේ තරහක් නෑ අපිත් එක්ක. ඉතින් ඒ මිස්ගේ බැලුම් අහලා කොහොමද ලෙවල් 30 පාස් වෙලා ලෙවල් 4 එකට ආවා.
මිස් එකලා මේ මිස්කින් අහලා මිස් ලැබුණාම කියලා දෙනවා හොඳට. ඒ වගේම මිස් ගොඩක් උදව් කරා අපිට. ඒ වගේම මිස් ගන්න දේවල් වලට අපිට ඔබගේ ආයතනය තුළ සිදු කර ඇති කැපවීම ඔබට මෙහි ඇති මතකය ඔබගේ හදේ තැන්පත් කිරීමට අප විසින් කුඩා ත්‍යාගයක් සූදානම් කර තිබේ. එම ත්‍යාගය ප්‍රදානය කිරීම සඳහා ශානිකා ගුරුතුමියනි, ලලිතා ගුරුතුමියනි, නියෝජිත පාඨමාලා උපදේශක සුරේන්ද්‍ර ගුරුතුමනි ඔබට වේදිකාවට ආරාධනා කර සිටිනවා. සතුටුවාට දස අතේ කඳුළු ආවාද හිතු මතේ නොමැති උදාක කැමති දේ අඳුරගත්තාද හිත අපේ අපි ආගිය පාරේ කෙනවලනේ දවසක පාවේදෝ ආසේ මදහල්ලන් ආස දමනේ අපි පාවෙන ලෝකේ
තුරන් වූදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින ජා